ආයුබෝවන් වණක්කම් මගේ රසික රසිකාවේනි මේ අඩෝ රිවිව්. අද අපි බලන්න යන්නේ අපේ channel එකෙන් අපි අලුතින් ගේන්න යන සීරීස් එකක පළවෙනි එපිසෝඩ් එක තමයි. මේ සීරීස් එක මොකක්ද කියලා බැලුවොතින් ඒකේ නම තමයි ස්ටෝරි ටෙලිං සන්ඩේ. මේකේ නම වගේම හැම ඉරිදාවකම අපි මූවීස් වල හෝ ටීවී සීරීස් කාටුන් ඒ වගේ දේවල් වල ස්ටෝරි එක ඒ කියන්නේ ඒවල කතාව මගේ කටහඬින් සරලව ඔයාලට තේරෙන විදිහට අපේ channel එකෙන් ගේන්නයි යන්නේ. ඉතින් මේ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Stranger Things season 1 and 2 එකේ සම්පූර්ණ කතාවම තමයි. මම හිතනවා ඔයාලට මේ එපිසෝඩ් එකෙන් ඔයාලගේ මයින්ඩ් එක රීෆ්‍රෙෂ් කරගෙන ළඟ එන Stranger Things season 5 වලට රෙඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාව පටන් ගන්න කලින් පොඩි බෑක් ස්ටෝරි එකක් ඔයාලා දැනගත්තොත් හොඳයි. එතකොට මේ කතාව පැහැදිලි කරගන්න වගේම තේරුම් ගන්න ලේසි. ජිම් හොපර් කියන්නේ කතාවේ වැදගත් කෙනෙක්. ඉතින් මෙයාගේ ළමයට කැන්සර් එකක් හැදිලා මැරුණයින් පස්සේ ජීවිතේම එපා වෙලා තනියම ජීවත් වෙනවා. මෙයා හොකින්ස් වල පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ චීෆ් ඔෆිසර් කෙනෙක්. ඉතින් මෙයාගේ ළමයා නැති වුණා වගේ කාටවත් වෙන්න හොඳ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. මෙයා ඉන්න හොකින්ස් වලම හොකින්ස් නැෂනල් ලැබ් කියලා ලැබ් එකක් තියෙනවා. මේක USA ගවර්න්මන්ට් එකෙන් කරන ලැබ් එකක් තමයි. මේ ලැබ් එකේ ගොඩක් නීති විරෝධී ඩ්‍රග්ස් ගැන එහෙම රිසර්ච් කරන තැන. මෙතනදී MK අල්ට්‍රා කියන ඩ්‍රග් එකක් ගැන රිසර්ච් කර ඉද්දි මේ කණ්ඩායමේ හිටපු ටෙරි අයුස් කියන කාන්තාව ප්‍රෙග්නන්ට් වෙනවා. මේ රිසර්ච් එකේදී ඒ ඩ්‍රග්ස් එක මෙයාගේ මොළයට ගොඩක් බලපෑම් කරපු නිසා එයාට ලොකුවට කතා කරගන්න බැරි වෙනවා. ඒත් සාමාන්‍ය කාන්තාවක් වගේ තමයි ඉන්නේ. ඒ වුණාට එයාට හම්බෙන ළමයා සුපර් හියුමන් කෙනෙක්. එහෙම නැත්තම් මියුටන්ට් කෙනෙක් වෙනවා. ඉතින් මෙහෙම පවර් එකක් තියෙනවා කියලා USA ගවර්න්මන්ට් එක දැනගත්තම එයාලා පාඩුවේ ඉන්නේ නැහනේ. මේ ළමයාව තියලා ලැබ් එකේ ගොඩක් රිසර්ච් කරනවා. මේ ළමයාට එයාලා කියන නම ජේන්. ඒත් ඔයාලා දන්නේ එයාව ලෙවන් කියලා තමයි. මේ ලෙවන්ව තියලා එයාගේ පවර් සම්බන්ධ ගොඩක් පරීක්ෂණ කරද්දි මෙයාලට තේරුම් යන දෙයක් තමයි මෙයාට මයින්ඩ් රීඩින් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ පරීක්ෂණ ඔක්කොම කරන්නේ සතුරු රටට විරුද්ධව පාවිච්චි කරන්න. ඒ නිසා මෙයාලා මේ මයින්ඩ් රීඩින් පවර් එක වැඩි දියුණු කරගත්තොත් සතුරු රට පිළිබඳ ඔත්තු බලන්න පුළුවන් කියලා මෙයාව ඩිප්‍රිවියේෂන් ටැංක් එකක් ඇතුළට යවලා ඒකෙන් මෙයාව කළු පාට අඳුරු වොයිඩ් එකක් වගේ තැනකටත් යවනවා. ඒ යවන්නේ රෂියන් කට්ටිය ගැන ඔත්තු බලන්න. එතනදී 11 රෂියන් අය ගැන තමයි බලන්න ඕනේ. ඒත් රෂියන්ලා ළඟම අමුතු මොන්ස්ටර් කෙනෙක් ඉන්නව දැකලා එයාව මෙයා අල්ලලා බලනවා. ඒ මොන්ස්ටර්ව අල්ලපු ගමන්ම ඒ මොන්ස්ටර් එයාගේ ලෝකේ ඉඳන් මේ අපේ ලෝකෙට එනවා වගේ පෙන්නලා තියෙනවා. ඉතින් 11 මෙතනදී ඇත්තටම යන්නේ රෂියන් ගැන ඔත්තු බලන්න තමයි. ඒත් 11 වැරදීමකින් මොන්ස්ටර් කෙනෙක්ට අපේ ලෝකෙට එන්න පාරක් හදලා දෙනවා. මේ මොන්ස්ටර් ඉන්න ලෝකේ අපේ ලෝකෙට සමානයි වගේම හාත්පසින්ම වෙනස්. ඒකට අප්සයිඩ් ඩවුන් කියලා කියනවා. අපේ ලෝකේ ලයිෆ් ඇන්ඩ් හැපිනස් තියෙනවා වගේ ඒ ලෝකේ ඩෙත් ඇන්ඩ් සෑඩ්නස් තමයි තියෙන්නේ. ඒක ඇරුණම මේ ලෝකේ ඒ ලෝකේ තියෙන තැන්න එහෙම එක හා සමානව තමයි තියෙන්නේ. ඒ ලෝකේ ඒ කියන්නේ ඩෙත් ඇන්ඩ් සෑඩ්නස් වල ජීවත් වෙන්න මොන්ස්ටර් කෙනෙක්ව තමයි අපේ ලෝකෙට 11 වැරදීමකින් එක්කගෙන එන්නේ. ඒ මොන්ස්ටර් ඒ ලෝකෙන් එළියට ඇවිත් ඩොක්ටර් කෙනෙක්ව මරලා එතනින් පැනලා යනවා. ඒ වෙලාවෙම තමයි අපේ 11 උත් එතනින් පැනලා යන්නේ. ඉතින් මේක තමයි ඔයාලා තේරුම් ගන්න ඕන බෑක් ස්ටෝරි එක. මයික්, ලූකා, විල්, ඩස්ටින් කියන්නේ යාළුවෝ 4 දෙනෙක්. එයාලා Dungeons and Dragons කියන ගේම් එක ජොලිය සෙල්ලම් කරගෙන ඉද්දි ගේම් එකේ මොන්ස්ටර් කෙනෙක්ට නමක් තියලා තියෙනවා. ඩෙමෝගාගන් කියලා. මේ නම තමයි අප්සයිඩ් ඩවුන් වල ඉන්න මොන්ස්ටර්ටත් මෙයාලා තියෙන නම. මෙයාලා සෙල්ලම් කරගෙන ඉද්දි මයික්ගේ අම්මා ඇවිත් හෙට ඉස්කෝලේ යන්න ඕනේ. දැන් ගොඩක් රෑ වෙලා කියලා යාළුවන්ට ගෙදරින් යන්න කියනවා. මෙයාලා ගෙදර යන ගමන් විල් විතරක් වැරදීමකින් කැලයකට ගිහින් අතරමං වෙනවා. මෙතන හිටපු ඩෙමෝගාගන් විල්ව පැහැරගෙනත් යනවා. විල් අතුරුදහන් වුණා කියලා එයාගේ අම්මා ඊළඟ දවසේ උදේ දැනගෙන මේක චීෆ් පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන ජිම් හොපර්ට පැමිණිලි කරනවා. ගොඩක් කට්ටිය විල් මැරුණා කියලා කිව්වත් විල් කොහේ හරි මාට්ටු වෙලා හිර වෙලා ඉන්නව ඇති කියලා හිතාගෙන හොපර් මාන්සි වෙලා එයාව හොයන්න උත්සාහ කරනවා. විල්ගේ යාළුවෝ තුන්දෙනත් එයාලගේ යාළුවව එයාලම තමයි හොයන්න ඕනේ කියලා කැලේට ගිහින් හොයන්න ගන්නවා. එයාලා මෙහෙම විල්ව හොයද්දි තමයි එයාලට ලැබ් එකෙන් පැනලා එන 11ව හම්බෙන්නේ. විල් නැති වුණ තැනම 11ව හම්බුණ නිසා එයා විල් ගැන මොන හරි දන්නව ඇති කියලා හිතාගෙන එයාව මයික්ගේ ගෙදරට එක්කගෙන ගිහින් හංගලා තියාගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි 11 කියන්නේ සාමාන්‍ය ළමෙක් නෙමෙයි. එයාට සුපර් පවර්
එකක් එහෙම තියෙනවා කියලා මෙයාලට දැනගන්න ලැබෙන්නේ. ඉලවනුත් විල් පණවිටින් තමයි ඉන්නේ කියලා මෙයාලගේ ගෲප් ෆොටෝ එකක් තියලා හොයාගන්නවා. විල් කොහෙද ඉන්නේ කියලා මෙයා හොයන්න පටන් ගත්තම තමයි මෙයාට දැනගන්න හම්බෙන්නේ විල් ඉන්නේ එයාගේ ගෙදර. හැබැයි අප්සයිඩ් ඩවුන් එකේ තියෙන එයාගේ ගෙදර කියලා. විලුත් මෙයාගේ අම්මා එක්ක ලයිට් එහෙම පාවිච්චි කරලා කතා කරන්න උත්සාහ කරනවා. අම්මත් ගෙදරම ලයිට්ස් එහෙම දාලා විල් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඇත්තටම විල් හදන්නේ එයාගේ අම්මව මොන්ස්ටර්ගෙන් බේරගන්න. මෙහෙම විලුයි අම්මයි කතා කරගෙන ඉද්දිම මොන්ස්ටර් බිත්තිය පලාගෙන එළියට එනවා. මුලින් මේ මොන්ස්ටර්ගෙන් බේරෙන්න හදන විල්ගේ අම්මා පස්සේ විල්ව හිර කරගෙන ඉන්න මේ මොන්ස්ටර් තමයි කියලා තේරුම් අරගෙන පොරවක් අරගෙන එහෙම ගිහින් විල්ව මේ මොන්ස්ටර්ගෙන් බේරගන්න හදනවා. ජිම් හොපරුත් ලැබ් එක පිටිපස්සේ තියෙන කුණු බටයක් පරීක්ෂා කරලා බලද්දි එතන හොස්පිටල් ඇඳුමක කෑල්ලක් තියෙනවා දැකලා විල් අනිවාර්යෙන්ම මෙතනින් යන්න ඇති කියලා හිතනවා. වගේම මේ බටෙත් ලැබ් එක පැත්තට යන නිසා ලැබ් එකේ CCTV ෆුටේජ් බලන්න යද්දි ඒ ෆුටේජ් ඔක්කොම හෝකින්ස් ලැබ් එකෙන් වෙනස් කරලා තියෙනවා. ඒ නිසාම ලැබ් එකෙන් මොකක් හරි දෙයක් හංගනවා කියලා හිතාගෙන මෙයා එළියට එද්දිම මෙයාට කෝල් එකක් එනවා. ළමයෙක්ගේ ඩෙඩ් බොඩි එකක් හම්බුණා කියලා. ඒක බලන්න දැන් මෙයා කඩාගෙන බිඳගෙන යනවා. මේ වෙලාවෙම ඉලවනුත් විල් ඉන්න තැන දන්නවා කියලා ගෑන් එකේ කට්ටියම විල්ගේ ගෙදරට එක්කගෙන එනවා. විල් අතුරුදහන් වෙලා ඉන්නේ. විල් කොහොමද එයාගේ ගෙදරම ඉන්නේ කියලා විල්ගේ යාළුවෝ සෙට් එක 11 කියන එක විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙලාවෙම මෙතනින් පොලිස් වාහන ඇම්බුලන්ස් යනවා දැකලා මෙයාලා ඒවා ෆොලෝ කරගෙන යනවා. එතනදි මෙයාලට විල්ගේ බොඩි එක දකින්න ලැබෙනවා. මේක දැකපු මයික් හොඳටම තරහ ගිහින් විල්ව පණ පිටින් පෙන්නන්නම් කියලා දැන් බොඩි එකද පෙන්නන්නේ කියලා ඉලවන්ට බනිනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මෙතනින් මෙයාලා ගෙදර ආපුවම ඉලවන් එයාගේ පවර්ස් යූස් කරලා මෙයාලා ගාව තියෙන වෝකී එකෙන්ම විල්ව කන්ටැක්ට් කරලා එයා එක්ක කතා කරන්න සලස්වනවා. මෙතනදී විල් පණ පිටින් ඒත් අප්සයිඩ් ඩවුන් වල හිර වෙලා කියලා තේරුම් ගත්ත කට්ටිය විල්ව බේරගන්න එයාව කන්ටැක්ට් කරන්න ඕන නම් තව පවර්ෆුල් වෝකී එකක්. එහෙම නැත්නම් රේඩියෝ සිස්ටම් එකක් ඕනේ කියලා ඒකට එයාලගේ ඉස්කෝලේ තියෙන රේඩියෝ සිස්ටම් එක ඇක්සස් කරන්න ඉලවන්ට ලස්සන ගැහණු ළමෙක් විදිහට අන්දලා ඉස්කෝලට එක්කගෙන යනවා. අනිත් පැත්තේ ජොයිස් විල් මැරුණෙම නැහැ කියලා කියාගෙන ඉන්නවා දැකපු හොපර්ටත් පොඩි සැකයක් එනවා. විල් ඇත්තටම මැරිලාද නැද්ද කියලා. මෙයා මේ සැකේ නැති කරගන්න විල්ගේ බොඩි එකට ආරක්ෂාවට ඉන්න කෙනාට ගහලා දාලා විල්ගේ බොඩි එක චෙක් කරලා බලද්දි තමයි මෙයාට දැනගන්න හම්බෙන්නේ මේක බොරුවට හදපු බොඩි එකක් කියලා. වගේම විල් තාමත් පණ පිටින් ඉන්නවා කියලා. අනිත් පැත්තේ මයික්ගේ අක්කා නැන්සි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක පාටි එකකට සහභාගී වෙනවා. මේ පාටි එකට තනියම යන්න බෑ කියලා එයාගේ යාළුවා බාබරාවත් එක්කගෙන යනවා. ඉතින් මෙතනදී පූල් එක ළඟ බාබරා තනියම වාඩි වෙලා ඉද්දි මෙයාගේ අත වැරදිලා තුවාල වෙලා එයාගේ ලේ පූල් එකට වැටුනම ඒ සුවඳට එතනට එන ඩෙමෝගාගන් එයාව පැහැරගෙන යනවා. මේ පාටි එක වෙන තැනට නැන්සිව ෆොලෝ කරගෙන විල්ගේ අයියා ජොනතනුත් ඇවිත් විල් ගැන තොරතුරක් ලැබෙනවද කියලා ඔත්තු බලනවා. මොකද නැන්සිගේ ගෙදර ඒ කියන්නේ නැන්සිගේ මල්ලි මයික් එක්ක එයාලගේ ගෙදර තමයි විල්ව අන්තිමට දැකලා තියෙන්නේ. මෙතනදී ජොනතන් බාබරාගේ අවසන් ෆොටෝ එකකුත් ගන්නවා. මෙයා මෙහෙම ෆොටෝ එකක් ගත්තා කියලා නැන්සිගේ බොයිෆ්‍රෙන්ඩ් ස්ටීව් හොයාගෙන ජොනතන්ගේ කැමරාව කඩනවා. වගේම එයා ළඟ තියෙන ෆොටෝසුත් ඉරලා දානවා. මේ ඉරලා දාපු බාබරාගේ ෆොටෝ වල වෙනසක් තියෙනවා කියලා දකින නැන්සි ඒක ගැන හොයන්න ගෙදර ගිහින් හැම ෆොටෝ එකක්ම බැලුවම බාබරාගේ පිටිපස්සෙන් මොන්ස්ටර් කෙනෙක් ඉන්නවා කියලා හොයා ගන්නවා. මේ මොන්ස්ටර් ගැනම තමයි ජොයිසුත් පොලිසියට කියලා තිබ්බේ. මේ ෆොටෝස් ජොනතන්ට පෙන්නුවම ජොනතනුත් කියනවා අපේ අම්මා කිව්වා මේ මොන්ස්ටර් ගැන. ඒත් අපි විශ්වාස කළේ නැහැ. දැන් මේ ෆොටෝසුත් තියෙන නිසා ඒක ඇත්ත තමයි කියලා නැන්සි ජොනතුනුයි මේ මොන්ස්ටර්ව මරන්න පොඩි ප්ලෑන් එකකුත් ගහනවා. ඒත් නැන්සි ජොනතුනුයි එකට ඉන්නවා ස්ටීව් දැකලා එයාලා වැරදියට තේරුම් අරගෙන නැන්සිට බැනලා ජොනතන්ට ගහනවා. මේ වලියේදී පොලිසියෙන් ඇවිත් ජොනතන්ව අත්අඩංගුවටත් අරගෙන යනවා. අනිත් පැත්තෙන් හොප විල්ගේ බොඩි එක බොරු කියලා දැනගෙන හෝකින්ස් ලැබ් එකට ගිහින් හෝඩුවාවක් තියෙයිද කියලා හොයලා බලද්දි ඒ මොන්ස්ටර් ආපු පෝටල් එකක් එයා හොයා ගන්නවා. මේක ඇතුළේ තියෙන්නේ මොනවද කියලා බලන්න යද්දිම ලැබ් මෙම්බර්ස්ලා ඇවිත් මෙයාට පහර දීලා මෙයාව එයාගේ ගෙදරම නිදි කරවලා ගෙදර මයික් එකකුත් හයි කරලා යනවා. ඒත් මේ මයික් එක
හොප කොහොම හරි හොයාගන්නවා. මෙයාට මේකෙන් තේරුම් යන දෙයක් තමයි හොකින්ස් ලැබ් එකේ ඩොක්ටර් බැන මොනවාරි හංගනවා කියන එක. ඒක නිසා මෙයයි විල්ගේ අම්මා ජොයිසුයි බැනට විරුද්ධව නඩුවක් දාපු ටෙරි අයිස්ව හම්බෙන්න යනවා. එතනදි කතා කරන්න බැරි තත්වයක අයිස් හිටියත් එයාගේ සිස්ටර් මෙයාට සුපර් පවර් තියෙන ළමෙක් හිටියා. ඒත් එයාව ටෙස්ට් කරන්න ලැබ් එකට අරන් ගිහින් ආයෙ ගෙනාවේ නැහැ කියලා ගොඩක් විස්තර හොපර්ට කියනවා. මෙතනදි සුපර් පවර් එකක් තියෙන ළමෙක් ඉන්නවා කියන ඇත්ත හොපර්ට දැනගන්න හම්බෙනවා. විල් පණපිටින් ඉන්න කියලා දැනගෙන ඉස්කෝලට ගිහිපු විල්ගේ යාළුවෝ වෙනත් ඕල්ටර්නේටිව් ඩයිමෙන්ෂන් එකකට යන්නේ කොහොමද කියලා එයාලගේ සයන්ස් ගුරුතුමාගෙන් අහනවා. එයාගේ සයන්ස් ගුරුතුමත් ඩයිමෙන්ෂන් එකකට යන්න නම් පෝටල් එකක් තියෙන්න ඕනේ. එහෙම පෝටල් එකක් තිබ්බොත් ඒකෙන් ගොඩක් ලොකු මැග්නටික් ෆෝස් එකක් නිපදවනවා කියලත් මෙයාලට පැහැදිලි කරනවා. මේක අහගෙන හිටපු ඩස්ටින්ට අදහසක් එනවා. මාලිමාව සාමාන්‍යයෙන් උතුර තමයි පෙන්වන්නේ. ඒත් මැග්නටික් ෆෝස් එක නිසා මාලිමාව වෙනත් දිශාවක් පෙන්නනවා. අපි ඒ දිශාවට ගියාම අපිට පෝටල් එක හොයාගන්න පුළුවන් කියලා මාලිමාව පෙන්නන දිශාවට මෙයාලා යනවා. ඒත් මේ මාලිමාව පාලනය කරලා මෙයාලව වෙන පැත්තකට යවන්න 11 උත්සාහ කරනවා. මොකද මෙයාලව මොන්ස්ටර්ගෙන් බේරගන්න. ඒත් මේක ලූක හොයාගෙන 11 ඉන්නකම් අපිට විල්ව හොයාගන්න බෑ. 11 කියන්නේ ද්‍රෝහියෙක් කියලා ලූකා කියද්දි 11 ලූකාව උත්සල විසි කරලා දානවා. මේක නිසා අනිත් කට්ටියත් 11 එක්ක තරහවක් ඇති වෙනවා. කේන්ති ගිහිපු ලූකා මම විල්ව තනියම හොයාගන්නම් කියලා එතනින් යනවා. 11නුත් තරහ වෙලා තනියම කැලේට ගිහින් හැංගෙනවා. 11ව මයික්සා ඩස්ටින් හොයාගෙන යද්දි මෙයාලව බුලී කරගෙන හිටපු ළමයි දෙන්නෙක් ඇවිත් මයික්ට කන්දකින් බිමට පනින්න කියනවා. බිමට පැනපු මයික්ව 11 ඇවිත් බේරගන්නවා විතරක් නෙමේ එයාලව බුලී කරපු ළමයෙක්ගේ අතකුත් කඩලා දානවා. 11 එයාගේ පවර්ස් ගොඩක් යූස් කරපු නිසා මයික්ව බලලා මම තමයි මොන්ස්ටර් කියලා එතනම සිහි නැතුව වැටෙනවා. අත කැඩුණු ළමයා හොස්පිටල් එකේ ඉන්නවා. ඒ වගේම පාරේ රණ්ඩු කරපු ජොනතන් සහ එයාව බලන්න ආපු හොපරුත් හොස්පිටල් එකේ ඉන්නවා. මෙතනදි ඒ ළමයා කියන එක ඇහෙන හොපර්ට තේරුම් යනවා මයික් සහ එයාගේ යාළුවෝ එක්ක තමයි අර පවර් තියෙන ළමයා ඉන්නේ කියලා. ඉතින් මෙහෙම එක එක තැන්වල විසිරලා හිටපු මේ කට්ටිය අන්තිමේට ජොයිස්ගේ ගෙදරට එකතු වෙනවා. ඒ කියන්නේ විල්ගේ ගෙදරට එකතු වෙනවා. මේ වෙනකොට 11 එයාගේ පවර් එක ගොඩක් යූස් කරලා තියෙන නිසා එයාට බාබරාව විල්වයි කන්ටැක්ට් කරන්න බෑ. ඒ නිසා ඩිප්‍රිවියේෂන් ටැන්ක් එකක් මෙයාලගේ සයන්ස් ගුරුතුමාගේ උදව්වක් ඇතුව හදලා ඒක උපයෝගී කරගෙන මුලින් බාබරාව හොයන්න යනවා. ඒත් එයා එතකොටත් මැරිලා. ඊට පස්සේ විල්ව හොයාගෙන යනවා. විල් නම් පණ පිටින් ඉන්නේ. ඒත් එයාව ඩෙමෝගාගන් අල්ලගෙන තමයි ඉන්නේ. ඒක නිසාම හොපරුයි ජොයිසුයි විල්ව බේරගන්න පුළුවන් ඉක්මනට අප්සයිඩ් ඩවුන් එකට යන්න ඕන කියලා හොප ලැබ් එකේ දැක්ක පෝටල් එකෙන් යන්න උත්සාහ කරනවා. හැබැයි කලින් සැරේට වඩා මේ සැරේ ලැබ් එකේ සිකියුරිටි එක වැඩි. එයාලා හොපර්වයි ජොයිස්වයි අල්ලගන්නවා. මෙතනදී හොප ඩොක්ටර් බැනර්ව බලලා අපි ඒ ලෝකෙට ගිහින් විල්ව බේරගන්න. ඒකෙන් පස්සේ ඔයාලගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලත් මේ ළමයිට පාඩුවේ ඉන්න දෙන්න. 11වත් ඔයාටම බාර දෙන්නම් කියලා පොඩි ඩීල් එකක් දානවා. ඊට පස්සේ මේ ඩීල් එකට කැමති වෙන ඩොක්ටර් බැන ජොයිස්වයි හොපර්වයි පෝටල් එක ඇතුළට යවනවා. අනිත් පැත්තෙන් දැනටමත් නැන්සිසා ජොනතන් මොන්ස්ටර්ව මරන්න ඕන කියලා විවිධ ආයුධයම එකතු කරලා තියෙන්නේ. ස්ටීව් නැන්සි ගෙනුයි ජොනතන් ගෙනුයි සමාව ඉල්ලලා එයාලා එක්ක එකතු වෙලා විල්ගේ ගෙදර ඩෙමෝගාගන්ව අල්ලන්න උගුල් අටවලා තියෙනවා. 11 මයික් ලූකා ඩස්ටින් මේ වෙනකොටත් ඉන්නේ ඉස්කෝලේ. ඒක ඩොක්ටර් බැනර්ගේ කට්ටිය දැනගෙන එයාලව අල්ලන්න එද්දි මෙයාලා පැනලා යන්න උත්සාහ කරනවා. මොන්ස්ටර්ව අල්ලන්න උගුල් අටවපු නැන්සි ජොනතන් ස්ටීව්යි මොන්ස්ටර්ව උගුල් පැත්තට ගේන්න නම් ලේ සුවඳ පාවිච්චි කරන්න ඕනේ කියලා එයාලගෙම ලේ පාවිච්චි කරලා මොන්ස්ටර්ව මෙයාලා අල්ලගෙන ගිනිත් තියනවා. ඒත් සම්පූර්ණයෙන්ම ගිනි ගන්න කලින්ම ඒ මොන්ස්ටර් එතනින් පැනලා යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අප්සයිඩ් ඩවුන් එකට ගිය හොපරුයි ජොයිසුයි විල්ව හොයා ගන්නවා. එතකොටත් විල්ගේ කට ඇතුළට නයෙක් වගේ මොකක්දෝ මන්ද දෙයක් ගිහින් තියෙනවා. ඒක ඇදලා එළියට අරන් විල්ට CPR දීලා විල්ව බේර ගන්නවා. විල්ව බේරගෙන මෙයාලා දෙන්න එළියට එද්දි අනිත් පැත්තෙන් ස්කූල් එකේ 11ව ඩොක්ටර්
බැනර්ගේ කට්ටිය වට කරගන්නවා. 11 එයාගේ පවර් එක යූස් කරලා එයාලගේ කට නහයෙන් ඔක්කොම ලේ එන්න තියලා කට්ටියව එතනදිම මරලත් දානවා. ඉතින් මෙතන හැමෝම ලේ ඇවිල්ලා මැරුණ නිසා මේ එන ලේ සුවඳට එතනට එන ඩෙමෝගාගන් ඩොක්ටර් බැනර්ව මරලා එතන හැමදේම විනාශ කරනවා. මේකෙන් කොහොම හරි බේරිලා ළමයි ටික හැංගිලා හිටියත් එතනට ඩෙමෝගාගන් ඇවිත් මෙයාලවත් මරන්න යද්දී 11 එයාගේ පවර්ස් යූස් කරලා මේ ඩෙමෝගාගන්ව අපේ තෑනොස් ස්නැප් කරලා කට්ටියව අලු කරා වගේ මෙයත් මෙයාව අලු කරලා දානවා. මෙතනදී 11 ෆුල් පවර් එකම යූස් කරන නිසා එයත් ඩෙමෝගාගන් එක්කම මැරෙනවා වගේ තමයි පෙන්වන්නේ. මේක දැකලා මයික් ගොඩක් දුක් වෙනවා. මොකද මෙයා 11ව වන් සයිඩ් ලව් කරනවා වගේ තමයි කතා මාලාවේ පෙන්වන්නේ. විල් කට්ටිය හිතුවා වගේ පණ පිටින් ඇවිත් හොස්පිටල් එකේ ට්‍රීට්මන්ට් ගන්නවා. එතනදී යාළුවෝ 4 දෙනාගේ ගෑන් එක ආයෙත් එකතු වෙනවා. හොපර් ලැබ් එක යටතේ වැඩ කරනවා වගේ ඊට පස්සේ යන සීන්ස් වලින් මෙන්ෂන් උත් කරනවා. ඊළඟට මෙතනින් මාසෙකට පස්සේ ක්‍රිස්මස් ටයිම් එක පෙන්නනවා. මෙතනදී හැමදේම සාමාන්‍ය විදියට වෙනවා වගේ තමයි පෙන්වන්නේ. මේ වෙලාවේ හොපර් 11ට කැමති කෑම එගොස් කැලෑව මැද්දෙන් තියනවා වගේත් පෙන්නනවා. ඒ වගේම විලුත් එයාගේ ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවා වගේ තමයි පෙන්වන්නේ. ඒත් විල්ට එකපාරටම කැස්සක් එනවා වගේ ඒ එන කැස්සෙන් මෙයාගේ කට ඇතුලෙන් අමුතු පණුවෙක් ඇවිත් වැටෙනවා වගේත් පෙන්නනවා. ඒ වෙලාවම එයා උඩ බලපු ගමන් එයා අප්සයිඩ් ඩවුන් එකේ ඉන්නවා වගේ පෙන්නනවා. ඒකේ තේරුම විල් සැරෙන් සැරේ අප්සයිඩ් ඩවුන් එකට යනවා කියන එකත් ඩෙමෝගාගන් මැරුණත් විල්ටයි අප්සයිඩ් ඩවුන් එකටයි සම්බන්ධයක් තියෙනවා කියන එක තමයි. ඉතින් මේ සම්බන්ධය මොකද්ද කියලා බලන්න නම් අපිට සීසන් 2 එකේ කතාවට යන්න වෙනවා. මොකද මෙතනින් සීසන් 1 එකේ කතාව ඉවරයි. සීසන් 2 එකේ කතාව පටන් ගන්නේ 11 ඩෙමෝගාගන්ව විනාශ කරන තැන. මෙතනදී 11 මයික් කියලා කෑ ගහනවා. ඒත් එයා ඉන්නේ අප්සයිඩ් ඩවුන් එකේ හිර වෙලා. මෙතන තියෙන පොඩි පෝටල් එක 11 එයාගේ පවර්ස් යූස් කරලා ඒක ලොකු කරලා එතනින් පැනලා ඇවිත් කෙලින්ම මයික්ව බලන්න යනවා. එතනදී එයා මයික් සහ යාළුවන්ව පොලිසි වට කරගෙන ඉන්නවා දැකලා මන් නිසා මෙයාලට තවත් කරදර වෙන්න ඕනේ නැහැ කියලා 11 එතනින් කැලේටම ආයේ යනවා. කැලේ හාවෝ මීයෝ එහෙම කාගෙන හිටපු මෙයා දවසක් කැලේ පෙට්ටියක් තියනවා දැකලා ඒක ඕපන් කරලා බලනවා. බැලුවම ඒකේ තියෙන්නේ එගොස්. මේ එගොස් තියන්නේ වෙන කවුරුත් නෙමෙයි හොපර් තමයි. ඉතින් කොහම හරි 11නුත් හොපර් එක්ක එකතු වෙනවා. මේක නිසාම 11ව කට්ටියගෙන් බේරගන්න ඕනේ කියලා හොපර් එයාලගේ තාත්තගේ කැලේ මැද්දේ තියෙන ගෙදරකට එයාව ගෙනිත් එයාව බලා ගන්නවා. එළිය ප්‍රශ්න ඔක්කොම විසඳුනාම 11ව එක්කගෙන යන එක තමයි හොපර්ගේ ප්ලෑන් එක. ඒක නිසාම 11ට එළියට එහෙම යන්න තහනම් කියලා නීතියකුත් මෙයා දානවා. ඉතින් මෙහෙම අවුරුද්දක් ගෙවිලා යනවා. මේ අතරතුර කාලයේදී 11ට මයික්ව එහෙම බලන්න හිතුනොත් එයාගේ පවර් එක යූස් කරලා මයික් ඉන්න තැනටම ගිහින් මයික්ව බලලා එනවා. ඒ විතරක් නෙමෙයි 11ටයි හොපර්ටයි නිතර රණ්ඩුත් ඇති වෙනවා. මාව මේම අවුරුද්දක් තිස්සේ හංගගෙන ඉන්නවනේ එළියට යවන්නේ නැද්ද කියලා. මේවා මේම පැත්තකින් වෙද්දි විල් අප්සයිඩ් ඩවුන් එකෙන් බේරිලා ආවත් එයා සැරෙන් සැරේ අප්සයිඩ් ඩවුන් වලට ගිහින් එනවා. මෙයාටයි එහෙටයි තවත් මොන හරි කනෙක්ෂන් එකක් තියෙනවා. ඒත් මේවා ගණන් නොගෙන විල් එයාගේ යාළුවෝ එක්ක ගේම් ගන්න යනවා. මෙහෙම ගේම් සෙල්ලම් කරන්න යන යාළුවන්ට දැක ගන්න හම්බෙන්නේ හැම හයිස්කෝ එකක්ම මැඩ් මැක්ස් කියලා කෙල්ලෙක් බීට් කරලා තියෙනවා. මේ කවුරු වෙන්න ඇතිද කියලා හිතාගෙන ඉද්දිම විල්ව කවුරු හරි අඬ ඇහිලා හැරිලා බැලුවම මයින් ෆ්ලේයර් විල්ගේ පස්සෙන් පන්නගෙන එනවා වගේ විල්ට මැවිලා පේනවා. ඊළඟ දවසේ මෙයාලා ඉස්කෝලට ගියාම අලුතෙන් කෙනෙක් එයාලගේ පන්තියට එනවා. එයා තමයි මැක්ස් මේෆිල්ඩ්. මෙයා තමයි අර මැඩ් මැක්ස්. මෙයාවත් එයාලගේ ගෑන් එකට එකතු කරගන්න ඩස්ටින් කැමැත්තක් දක්වනවා විතරක් නෙමෙයි මැක්ස්ට මෙයා ඇට්‍රැක්ට් වෙනවා වගේත් අපිට පෙන්නනවා. මැක්ස්ට අයියා කෙනෙකුත් ඉන්නවා. එයා තමයි බිලි. එයා ටිකක් දරුණු පුද්ගලෙක්. හැබැයි හැන්සම්. මේක නිසාම කට්ටිය ස්ටීව් පැත්තකට දාලා මෙයාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. ස්ටීව්ගේ තන එන්නම අඩු වීගෙන යන්නේ. අපිට ඊළඟට හොකින්ස් වල හැලෝවින් සමරනවා බලා ගන්න පුළුවන්. යාළුවෝ 4 දෙනා හැලෝවින් ස්විට්ස් එකතු කරගන්න ගම වටේ කැරකිලා ජොලිය ගෙදර එද්දී ඩස්ටින්ගේ කුණු බක්කියේ
අමුතු සතෙක් ඉන්නවා. ඩස්ටින් මේ සතාව අරගෙන හදාගන්න හිතලා ඌට ඩාට් කියලා නමකුත් තියෙනවා. මේක මෙයා එයාගේ යාළුවන්ට පෙන්නුවම විල් හොයාගන්නවා මේ ඉන්නේ එයා කහිද්දි ආපු නයා වගේ සතා කියලා. ඒත් මේක ඩස්ටින් දන්නේ නැහැ. ඩස්ටින් හිතාගෙන ඉන්නේ ඩස්ටින් හොයාගත්ත සතා එයා කියන හැමදේම අහනවා. ඒක නිසා මෙයාව හදාගන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි ඩස්ටින් මේ සතාව හොයාගත්ත එකෙන් එයා අලුත් ජීවී විශේෂයක් හොයාගත්තා කියලා සතුටින් ආඩම්බරෙන් ඉන්නේ. මේ සතාව එයා ගෙදර ගෙනිච්චම එයාගේ පූසවම ඌ කනවා. ඒක නිසා ඌව පොළොව යට තියෙන කූඩුවක හිර කරලා දානවා. මේවා පැත්තකින් වෙද්දි ඉලවන්ට දැන් ගෙදර ඉඳලම එපා වෙලා. එයාට මයික්ව බලන්නම ඕනේ කියලා හිතලා කෙලින්ම මයික්ගේ ස්කූල් එකටම ගිහින් බලනවා. මෙතනදී මයික් මැක්ස්ව එයාලගේ ටීම් එකට ගන්නවද නැද්ද කියලා කතා කරගෙන ඉන්නවා දැකලා ඉලවන් ඉරිසියාකාරී තරාවකින් එතනින් ගෙදරට හැරිලා යනවා. මෙහෙම ගෙදර යන ඉලවන්ටයි හොපර්ටයි යන රණ්ඩුවක් නිසා ගෙදර බඩු සේරම ඉලවන් ඇදලා කඩලා දානවා. මේ දෙන්නගේ රණ්ඩුවේ අවසානයේදී මේ ඇදලා දාපු හැමදේම ඔයාම මං එන්න කලින් අස් කරන්න කියලා හොප එතනින් යනවා. ඉලවනුත් හොප කියපු දේ අහලා මෙතන අස් කරන්න පටන් ගන්නවා. මෙහෙම අස් කරගෙන යද්දි තමයි එතන තියෙන පරණ ෆයිල් වගේක මෙයාගේ අම්මගේ විස්තර තියෙනවා එයා දකින්නේ. ඉතින් ඉලවන් එයාගේ අම්ම වන ටෙරි අයිස් පණ පිටින්ද කියලා එයාගේ පව එක යූස් කරලා බලනවා. මෙතනදී එයාගේ අම්මා තවමත් පණ පිටින් කියලා දැනගෙන ඉලවන් හොපර්ගේ කීමට විරුද්ධ වෙලා එයාගේ අම්මා හොයාගෙන යනවා. විල් සැරෙන් සැරේ අප්සයිඩ් ඩවුන් එකට ගිහින් එන නිසා එයා හොඳටම බය වෙලා ඉන්නේ. විශේෂයෙන් අර මයින්ඩ් ෆ්ලේයර් මෙයාගේ පස්සෙන් එන එකට මෙයා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් මෙහෙම බය වෙලා ඉන්න විල්ට විල්ගේ අම්මගේ බොයිෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ විල්ට දැනට තාත්තා වගේ ඉන්න බොබ් එයාට උපදෙසක් දෙනවා. ඔයා දුවන නිසා තමයි ඒ සතා පස්සෙන් එන්නේ. ඔයා බය නැතුව මූණ දෙන්න. ඌ ඔයාට බයේ පැනලා යයි කියලා. මේ උපදෙස් පිළිගන්න විලුත් ආයෙ සැරයක් මයින්ඩ් ෆ්ලේයර් පන්නගෙන එද්දි දුවන්නේ නැතුව නැවතිලා ආකට ඵලයන් කියලා කෑ ගහනවා. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. දුවන්නේ නැතුව නැවතිලා ඉන්න විල්ගේ ඇඟ ඇතුළට මේ මයින්ඩ් ෆ්ලේයර් රිංගනවා. මේ සිදුවීමෙන් පස්සේ විල් අසනීප වෙනවා. විල්ට පරණ ගොඩක් දේවල් එහෙම අමතක වෙලා යනවා. එයාට මතක තියෙන්නේ අම්මවයි අයියවයි විතරයි. මෙයාට මේ මොකද වුනේ කියලා බලන්න මේ විස්තරේ හොපර්ටත් කියලා ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බලද්දි විල්ට මෙයාලා කියනවා ඔයාට කියන්න බැරි නම් ඔයාට ෆීල් වන විදිහ ඇඳලා පෙන්නන්න කියලා. විලුත් ඊට පස්සේ අඳිනවා කොළ ඉවර වෙනකම්ම අඳිනවා. මේවා තනියම බැලුවම තේරුමක් නැති වුණාට මේවා එකට තියලා බැලුවම නිකන් පාරක් පේනවා වගේ කියලා හොප හොයා ගන්නවා. මේ අතරතුරදීම තමා හෝකින්ස් වල තියෙන වට්ටක්ක හැම කුණු වෙන්න පටන් අරන් කියලා හොපට ආරංචියක් වෙන්නේ. මේකයි විල්ගේ අර චිත්‍රය අතරේ මොනවා හරි සම්බන්ධයක් ඇති කියලා හිතාගෙන වට්ටක්ක කුණු වුණ තැන තියෙන පොළව හාරන්න පටන් ගන්නවා. මෙහෙම හාරගෙන යන හොප පොළොවයට උමම් මාර්ගයකට වැටෙනවා. හොපම වැටෙන්නේ නිකන් උමම් මාර්ගයකට නෙමෙයි අප්සයිඩ් ඩවුන් එකට. හොප දැන් අප්සයිඩ් ඩවුන් වල හිර වෙලා. මේ වෙනකොට අප්සයිඩ් ඩවුන් එක අපේ ලෝකෙටම ඇවිත් ඉලවන් එයාගේ අම්මව බලන්න ගියානේ. එහෙගින් එයා එයාගේ අම්මගේ මයින්ඩ් එක රීඩ් කරලා පරණ දේවල් දැනගන්න හදනවා. මෙතනදි තමයි අපිට ඉලවන් කියන්නේ එක්ස්පෙරිමන්ට් එකකින් ඉපදුන කෙනෙක් කියලත් එයාව මෙතනින් බේරගන්න එයාගේ අම්මා ගොඩක් සටන් කරලා තියෙනවා කියලත් යම්කිසි අවස්ථාවකදී ඉලවන්ව තියලා තියෙන රූම් එක එයාගේ අම්මා ඕපන් කරද්දි එතන ඉලවන් විතරක් නෙමෙයි එයත් එක්කම නම්බර් 8 කියන ළමයෙකුත් ඉන්නවා. ඉලවන්ට වගේම අපිටත් බලාගන්න පුළුවන් වෙනවා. මෙතනදි තමයි ඉලවන්ට තේරුම් යන්නේ එයත් එක්කම එයාට තව සහෝදරියෙකුත් ඉඳලා තියෙනවා කියලා. ඉලවන් ඊළඟට එයාගේ සහෝදරිය හොයාගෙන මෙතනින් පිටත් වෙලා යනවා. එයාගේ සහෝදරිය ඉන්නේ වෙනත් ස්ටේට් එකක කලී කියන නමින්. අපේ ඉලවන්ට තියෙන පව එක වගේම මෙයාටත් පව එකක් තියෙනවා. මෙයාට ඉලියුෂන් ක්‍රියේට් කරන්න පුළුවන්. හැබැයි ඒක වැඩ කරන්නේ මයින්ඩ් ලෙවල් එකෙන්. මෙයාට පුළුවන් ඔයාගේ මයින්ඩ් එක මැනිපුලේට් කරන්න. ඒ කියන්නේ නැති දෙයක් තියනවා වගේ තියෙන දෙයක් නැහැ වගේ කලීට පෙන්වන්න පුළුවන්. කලී දැන් එයාට වැරදි කරපු හැමෝම හොයලා එයාලව මරලා එයාලගෙන් පලිය අරගෙන යන ගමන් ඉන්නේ. ඒකට සමාජයෙන් අයින් කරපු කොන්නුන කට්ටියකුත් එකතු කරගෙන ටීම් එකකුත් හදාගෙන තමයි මෙයා ඉන්නේ. මෙයා එක්ක ඉලවනුත් එකතු වෙලා මෙයාලගේ අම්මට වැරද්දක් කරපු හැමෝම මරනවා කියලා හිතාගෙන එයාලව හොයාගෙන මෙයාලා මෙතනින් යනවා. අනිත් පැත්තෙන් නැන්සි ජොනතන් ස්ටීව් අතර ලව් ට්‍රයිඇන්ගල් එකක් පටන් ගන්නවා. මෙහෙම තියෙද්දි දවසක් නැන්සි හොඳටම බීලා මත් වෙලා ඉන්න වෙලාවක එයා ස්ටීව්ට ආදරේ නැහැ කියලා කියනවා. මේක
ආපු ස්ටීව්ගේ හිත හොඳටම කැඩිලා දුක් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි නැන්සි ජොනතුනුයි බාබරා නැති වුණ එක ගැන හිතලා ගොඩක් දුක් වෙනවා. මේ අතරතුර බාබරාගේ අම්මයි තාත්තයි එයාලගේ ගේත් විකුණලා ඒ සල්ලි වලින් ඩිටෙක්ටිව් කෙනෙක්වත් හය කරලා බාබරා පණ පිටින් ඉන්නවද කියලා හොයන්න උත්සාහ කරනවා. ඉතින් මේක දැනගත්ත නැන්සිට බාබරා නැති වුණ එකට හේතුව එයා කියලා. එයාට පොඩි ගිල්ට් ෆීලිං එකකුත් එනවා. ඒ නිසා මේ හැමදේටම හෝකින්ස් ලැබ් එක තමයි හේතුව කියලා ඒක ඇතුළට ගිහින් ඒකේ ඉන්චාර්ජ් හැටියට ඉන්න ඩොක්ටර් ඕවුන්ස්ගෙන් බාබරාගේ මරණයට හේතුව හෝකින්ස් ලැබ් එක තමයි කියලා පොඩි සාක්ෂියකුත් හොයාගන්නවා විතරක් නෙමෙයි මේක සම්බන්ධ විස්තර දන්න කෙනෙක්ව හොයාගෙන ගිහින් එයා ළඟ තියෙන ටේප් රෙකෝඩ් එකකුත් අරගන්නවා. ඒ රෙකෝඩ් කරපු වොයිස් එක කොපීස් දාලා හැම නිවුස් පේපර් එකකටමත් යවනවා. මේවත් එක්කම තමයි ජොනතන් නැන්සි අතර ආදරයකුත් ඇති වෙන්නේ. මේකෙන් පස්සේ හෝකින්ස් ලැබ් එක වහලා දාන්න පුළුවන් කියලා මෙයාලා විල්ව හම්බෙන්න එනවා. විල්ගේ ගෙදර ඇඳලා තියෙන ඩ්‍රොවින්ග්ස් දැකලා මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා එතනින් ගිහින් හොපර්ව හොයන්න පටන් ගන්නවා. මේ වෙනකොට හොපර් ඉන්නේ අප්සයිඩ් ඩවුන් එකේ හිර වෙලානේ. ඉතින් මෙයාව බොබ් සහ ජොයිස් හෝකින්ස් ලැබ් එකේ ඔවුන්ස්ගේ උදව්ව ඇතුව අප්සයිඩ් ඩවුන් එකට ගිහින් එතනින් හොපර්ව බේර ගන්නවා. හෝකින්ස් ලැබ් එකෙත් මේ වෙනකොට අර අප්සයිඩ් ඩවුන් වල වෙයින්ස් ටික ගිනි තියලා පුලුස්සලා විනාශ කරන ගමන් ඉන්නේ. මේවා විනාශ කරද්දී අපේ විල්ගේ ඇඟේ දැනටමත් අප්සයිඩ් ඩවුන් එකේ මොන්ස්ටර් කෙනෙක්ගේ කොටසක් තියෙනවනේ. ඉතින් ඒක නිසා හැම සතෙක්ම විල් එක්ක හයි නොලෙජ් එකේ කනෙක්ට් වෙලා ඉන්න නිසා මේවා ගිනි තියලා විනාශ කරද්දී විල් කෑගාගෙන කලන්තේ දාලා වැටෙනවා. මේ වෙන දේ කාටවත්ම තේරුම් ගන්න බැරුව මෙයාව හොස්පිටල් එකට එක්කගෙනත් යනවා. ඩොක්ටර් ඕවුන්ස් මෙතනදී හොපර්ව අර ඕපන් වෙච්ච ඩෝ එක ළඟට එක්කගෙන ගිහින් මෙච්චර ලොකු ඩෝ එකක් ඕපන් වෙලා තියෙනවා. මේක කැන්සර් එකක් වගේ පැතිරෙනවා. මේක කොහොම හරි විනාශ කරන්න තමයි උත්සාහ කරන්න කියලා කියනවා විතරක් නෙමෙයි මේක නිසා තමයි ගොඩක් හෝකින්ස් වල අමුතු දේවලුත් වෙන්නේ කියලාත් කියනවා. හොස්පිටල් එකේ ඉන්න විලුත් එයාට මේක විනාශ කරන්න ක්‍රමයක් දන්නවා කියලා මෙන්න මෙහෙම කියනවා. ඒ මොකක්ද නම් මටත් මේ ඩීමන්ස්ලා යන්න දෙන්නේ නැති තැනක් තියෙනවා. ඔයාලා එතනට ගියොත් මොනහරි කරලා එයාලව විනාශ කරන්න පුළුවන් කියලා කට්ටියක්වම එක තැනකට විල් යවනවා. විල්ව මයික්ට පේන්නේ ඒ ලෝකේ ඉඳන් මෙයාලට වැඩ කරන ස්පයි කෙනෙක් වගේ. ඒත් ඇත්තටම එයාව ඒ කියන්නේ විල්ව ස්පයි එකක් හැටියට යූස් කරලා සැබෑ ලෝකේ ඉන්න මිනිස්සුන් ඔක්කොම විනාශ කරන්න ඒ මොන්ස්ටර් හදන්නේ. මේක පැත්තකින් වෙද්දී ලූකා මැක්ස්ට හැමදේම කියලා එයාවත් මෙයාලගේ ටීම් එකට එකතු කරගන්නවා. ඒ වගේම ඩස්ටින් සහ ස්ටීව් එකතු වෙලා ඩස්ටින් අර සතෙක් ඇති කරගෙන හිටියනේ එයාව මරන්න කැලේට යනවා. මෙයාලා ඌව අල්ලන්න කැලේ උගුල් එහෙම අටවලා තියෙනවා. මේ ඩස්ටින්ගේ හුරතලා ඩාටුත් ඒවලට අහු නොවි තවත් ඩෙමෝ ඩොග්ස්ලවත් එකතු කරගෙන එතනට එනවා. මේ සිදුවීම වෙන වෙලාවෙම තමයි විලුත් අර කට්ටියෝව සැලසුම් කරලා එකම තැනකට යවන්නේ. ඒ කට්ටියෝම දැන් මෙයාලගේ සැලසුම හැටියට කොටු වෙලා එයාලව මරන්න ඕනේ කියලා මේ ඩොග්ස්ලත් මෙතනින් හෝකින්ස් ලැබ් එකට යනවා. හොස්පිටල් එකේ ඉන්න විලුත් එයාට සමාවෙන්න කියලා කියද්දි තමයි මයික්ට තේරෙන්නේ විල්ව එයාලා ස්පයි එකක් විදියට යූස් කරනවා කියලා. ඒ වගේම විල්ට නිදි බෙහෙත් දීලා කාටවත් හොයාගන්න බැරි තැනක හංගමු කියලා පොඩි ප්ලෑන් එකකුත් දානවා. හැබැයි එයාව මෙතනින් එක්කගෙන යන්නත් කලින් එතනට ඩෙමෝ ඩොග්ස් ඇවිත් ඇටැක් කරලා ඒ කරන ඇටැක් එකෙන් කරන්ට් එකත් කට් වෙනවා. දැන් එතනින් බේරෙන්න නම් කරන්ට් එක රීස්ටෝර් කරන්නම වෙනවා. ඒ නිසා බොබ් තනියම කරන්ට් එක රීස්ටෝර් කරන්න යනවා. කරන්ට් එක රීස්ටෝර් කරලා කට්ටියම බේරනවා. ඒත් බොබ් විතරක් ඩෙමෝ ඩොග්ස් කෙනෙක්ට මාට්ටු වෙලා මැරිලා යනවා. අනිත් කට්ටියම බේරිලා විල්ගේ ගෙදරට ගිහින් විල්ගෙන් ප්‍රශ්න කරද්දි ඒකට උත්තර දෙන්නේ විල් නෙමෙයි. විල්ගේ ඇඟ ඇතුළේ ඉන්න මොන්ස්ටර්. ඒත් විල් එයාගේ ඇඟ ඇතුළේ ඉඳලා කොහම හරි මෙයාලට මවුස් කෝඩ් එකකින් මේ දොර වැහුවොත් තමයි මේකෙන් අපි හැමෝටම බේරෙන්න පුළුවන් කියලා පොඩි තොරතුරකුත් දෙනවා. මේ වෙලාවේ විල්ගේ අම්මට අදහසක් එනවා. ඒ මොන්ස්ටර් රස්නෙට කැමති නැහැ. ඒක නිසා විල්ගේ බොඩි එක හීට් කළොත් ඇතුළේ ඉන්න මොන්ස්ටර් එළියට එයි කියලා දෙන අදහස නිසා මෙයාලත් විල්ගේ බොඩි එක හීට් කරනවා.
ඒ මොන්ස්ටරුත් විල්ගේ බොඩි එකෙන් එලියට යනවා. විල් දැන් සාමාන්‍ය කෙනෙක්. විල් දැන් සාමාන්‍ය කෙනෙක් වුණත් මෙයාලට මේ ප්‍රශ්නේ ඉවර කරන්න නම් අර දොර වහන්නම වෙනවා. අනිත් පැත්තෙන් ඉලවනුයි කලී එයාගේ අම්මට අපරාධයක් කරපු කෙනා හොයාගෙන ගිහින් එයාව මරන්න ඔන්න මෙන්න තියෙද්දි එයාටත් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ඇත්ත දැනගෙන මෙයාව මැරුවොත් එයාලත් අනාථ වෙනවා කියලා තේරුම් ගත්ත මෙයාලා එතනින් හිත වෙනස් කරගෙන මරන්නේ නැතුව එනවා. මෙතනදී ඉලවන් එයාගේ පව එක යූස් කරලා මයික් මොනවද කරන්න කියලා බලද්දී එයාට තේරෙනවා මයික් ඉන්නේ ලොකු ප්‍රශ්නයක කියලා. මයික් ඉන්නේ ලොකු ප්‍රශ්නයක කියලා දැනගත්ත ඉලවන් ඒ වෙලාවම එතනින් පිටත් වෙලා ගිහින් කොපර්ව හම්බෙනවා. අවසානයේ ඉලවන් මයික් මැක්ස් කට්ටියම එකතු වෙලා ඩෙමෝ ඩොග්ස්ලට ගහලා පන්නලා අර දොර වහන්න සැලසුම් කරනවා. එයාලගේ ප්ලෑන් එක වෙන්නේ මයින්ස්ලේයව පරාද කළොත් මේ ඩෙමෝ ඩොග්ස්ලා නිකන්ම මැරිලා යයි කියලා. මොකද හැමෝම හයි නොලෙජ් එකකින් කනෙක්ට් වෙලානේ ඉන්නේ. ඉතින් මෙතන ඉන්න කට්ටියගෙන් කිහිප දෙනෙක් ස්ටීව් එක්ක එකතු වෙලා අර ඕපන් වෙලා තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් එකේ ඇතුළට ගිහින් හැමතැනම ගිනි තියන්න පටන් ගන්නවා. මෙහෙම ගිනි තියද්දි හැම ඩෙමෝ ඩොග් කෙනෙක් වගේම ස්ටීව්ලා ඉන්න පැත්තට එන්න පටන් ගන්නවා. මේක අවස්ථාවක් කරගත්ත ඉලවන් හොපර් එක්ක අර දොර ළඟට ගිහින් ඉලවන්ගේ පව එක යූස් කරලා මේ දොර වහන්න උත්සාහ කරනවා. ඒත් මයින්ස්ලේයරුත් ඉලවන්ට අනිත් පැත්තෙන් ඇටැක් කරනවා. කොහොමෙන් හරි ඉලවන් එයාගේ ෆුල් පව එකම යූස් කරලා මේ දොර වහලා දානවා. විල් කිව්වා වගේ දොර වැව්ව නිසා ප්‍රශ්නයක් නැහැ කියලා හැමෝම සතුටින් ඉන්නවා. අපිට ඊළඟට බලාගන්න පුළුවන් වෙන්නේ හැමෝම එකතු වෙලා හෝකින්ස් වල තියෙන ස්නෝබෝල් ඩාන්ස් කියන ඉවෙන්ට් එකට සහභාගී වෙනවා. මෙතනදී හැමෝම වගේ එයාලගේ පාර්ට්නර්ස් ඒ කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් බොයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක ජොලිය ඩාන්ස් කරනවා බලාගන්න පුළුවන්. මෙතන තමයි මං ආසම සීන් එකකුත් තියෙන්නේ. ඒ මොකක්ද නම් ඩස්ටින්ට පාර්ට්නර් කෙනෙක් නැතුව ඉන්නවා. නැන්සි දැකලා එයා එක්ක ඩාන්ස් කරන එක. මේක මම මාර විදියට ආස සීන් එකක් තමයි. මෙහෙම මෙයාලා හැමෝම සතුටින් ඩාන්ස් කරගෙන ඉද්දි අනිත් පැත්තේ හෝකින්ස් ලැබ් එකේ ඉන්චාර්ජ් හැටියට ඉන්න ඩොක්ටර් ඕන්ස් හොපර්ට ජේන් ඒ කියන්නේ ඉලවන් මෙතෙන් පටන් ඔයාගේ දුව තමයි. මම එහෙම හැමදේම වගේ හරි ගැස්සුවා. ඒත් තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒවත් විසඳනකම් එයාව එලියට නොයා බලාගන්න කියලා කියනවා. දැන් හැමදේම නෝමල් වෙලා කියලා අපි හැමෝම වගේ හිතනවා. ඒත් ඒක එහෙම නෙමෙයි. මෙච්චර දවස් ෆිල්ව හොයාගෙන හිටපු මයින්ස්ලේයර් දැන් අප්සයිඩ් ඩවුන් වල ඉලවන්ව හොයාගෙන ඉන්නවා. ඉතින් මයින්ස්ලේයර් ඉලවන්ව හොයාගත්තද හෝකින්ස් වලට මොනවද උනේ කියලා අපිට ඉතුරු සීසන් වලදී තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මේ සීසන් දෙකම මට පුළුවන් උපරිමයෙන්ම කෙටි කරලා වැදගත්ම දේවල් එක්ක තමයි එක්ස්ප්ලেইন කළේ. ඉතින් ඔයාට සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක ගන්න නම් සීරීස් එක බලන්නම වෙනවා. සමහර විට මගේ අතින් ඔයාට වැදගත් කියලා හිතන සමහර පොයින්ට්ස් මිස් වෙලා ඇති. ඒ වගේ මොනවා හරි මට මිස් වෙච්ච පොයින්ට්ස් තියෙනවා නම් ඒවා වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට තියෙන අදහසුත් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් ටාටා